දකිමු විනිවිද අඳුර කවර ජාතියකවත් රටකවත් ප්‍රමුඛතම අභිමතාර්ථය අරමුණ රටේ ස්වාධීනත්වයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම ඒ ආර්ථිකයේ ඵලය සාධාරණ ලෙස බෙදී යන යහපත් සමාජයක් සහ සමාජයේ විවිධ ජන කොටස් අතර සමගිය හා සාමය මේ අරමුණ කරා ළඟා වීමට නම් ඉතිහාසයේ විවිධ සංසිද්ධීන් ඒ ආකාරයෙන් නිවැරදිව තේරුම් ගැනීම අවශ්‍යයි. තිබෙන දේ තිබෙන සැටියෙන් දැකීම අවශ්‍යයි. එහෙත් ඉතිහාසයේ බොහෝ සංසිද්ධීන් ඝන තිමිර පටලයකින් ඝන අඳුරු කඩකින් වැසී තිබෙනවා වසා තිබෙනවා. මෙන්න මේ අඳුරු පටලය තිමිර පටලය ඉවත් කර විනිවිද ඉතිහාසයේ තේරුම් ගැනීමට හැකිවන ප්‍රමාණයට තමයි රටකට තමන් ගත යුතු මඟ තීරණය කරන්නට ඒ මාර්ගයේ නිදහසේ ගමන් කරන්නට අවස්ථාව උදා වෙනවා. අපේ රටේ මෑත ඉතිහාසයේදී ඝන තිමිර පටලයකින් වැසී ඇති හිතා මතාම වසා ඇති සිදුවීම් අතර ප්‍රධාන සංසිද්ධියක් 2022 වසරේ ඇති වුණු අරගලය නමින් හඳුන්වන ලද දේශපාලන ව්‍යාපාරය. මේ ව්‍යාපාරය පිළිබඳව දැනට සමාජගත වී තිබෙන ආඛ්‍යානය නැත්නම් ජනප්‍රිය ආඛ්‍යානය කියන්නේ 2022 දී පුපුරා ගිය පෙර නොවූ විරු ආර්ථික දුෂ්කරතා නිසා ඇති වූ කෝපයක් වේදනාවක් හේතු කොටගෙන ජනතාව මහපාරට පැමිණියා. එපමණක් නොවේ ඔවුන්ට ක්‍රම වෙනසක් අවශ්‍ය වුණා. ආර්ථික පීඩනයෙන් මිදීමට අමතරව ඒ ක්‍රම වෙනසින් බලාපොරොත්තු වුණේ අපේ රටේ නිදහසින් පසු මුළු ඉතිහාසයේ පුරා පැවති දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී අත්නෝමතික පෞල් පාලනය ඥාති සංග්‍රහයෙන් සලකුණු වූ සමාජ ක්‍රමය වෙනස් කොට ක්‍රම වෙනස සිස්ටම් චේන්ජ් එකක් ඇති කෙරේ. ඒ ව්‍යාපාරය ඊටම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ශිෂ්ට සම්පන්න සුජාත ව්‍යාපෘතිය. මේ තමයි සමාජගත කොට තිබෙන ජනප්‍රිය ආඛ්‍යානය. අරගලය නමින් හඳුන්වන ලද ව්‍යාපාරයට සහාය වුණු ප්‍රබල සමාජ කණ්ඩායම් ගණනාවක් සිටින ඒ සියලු දෙනාම සමාජගත කර තිබෙන්නේ අඩු වැඩි වශයෙන් මේ ආඛ්‍යානය. මේ ආඛ්‍යානය ඒ විදිහටම ඇත්තද? අප එලෙසින්ම බාරගත යුතුද? ඒ දේශපාලන ව්‍යාපාරයේ පිටුපස වෙන අරමුණු තිබුණේ නැද්ද? වෙන බලවේග හිටියේ නැද්ද? ආර්ථික 2022 දී පුපුරා ගිය ආර්ථික අර්බුදය ඇති වුණේ 2019 නොවැම්බර් මාසයෙන් පමණද? ඉන් ඔබට පස්සට විහිද යන ඉතිහාසය හේතු සාධක සමුදායක් ආර්ථික අර්බුදයේ පිටුපස තිබුණේ නැද්ද? මේ අරගලය නමින් හඳුන්වන ව්‍යාපාරයට විදේශ සහභාගීත්වයක් තිබුණා නම් ඒ බලවේග මොනවද? ඔවුන්ගේ අරමුණ උනේ කුමක්ද? ඒ ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසු ඒ ව්‍යාපෘතිය සිදු වුණු ප්‍රධාන කාරණය තමයි ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡන්දයෙන් පත්තුන් ජනාධිපතිවරයා පළවා හැරීම ධූරයෙන් සහ ඔහුගේ ආණ්ඩුව බිඳ දැමීම. දැන් මෙන්න මේ කියන පෙරලියෙන් පසුව රටට අත් වූ යහපත කුමක්ද? එහි කිසිදු අනර්ථයක් අයහපතක් නැද්ද? මෙන්න මේ කියන සෑම පැතිකඩක්ම අරගලය නමින් හඳුන්වන ලද ඒ දේශපාලන
ව්‍යාපෘතියට අදාළ සෑම පැතිකඩක්ම හැකි පමණින් ආමන්ත්‍රණය කරන විවරණය කරන ග්‍රන්ථයක් මා සම්පාදනය කොට තිබෙනවා. ග්‍රන්ථයේ නම ගාලු මෝදර වර්ණ විප්ලවය හෙවත් රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය 2022. මා රචනා කළ ග්‍රන්ථය 2026 මැයි මාසේ 7 වෙනිදා සවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමාජගත කෙරෙනවා. ඔබට ඇරයුම් ඔබ සියලු දෙනාට එන්න සංවාදයට එක්වන්න අඳුර විනිවිද ඉතිහාසය දකින්න. ස්තුතියි.